ආයුබෝවන් යාළුවනි. අද ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ කතාබහට ලක් වෙලා තියෙන එකම නම සාෂා ප්‍රසාද්. එහෙමත් නැත්නම් මියාසී. ඉතින් මියාසී කියන්නේ ලෝක ප්‍රකට නිල් චිත්‍රපට නිලියක්. ඇය මේ දිනවල ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නේ නිකම් සංචාරයකටද නැත්නම් රහස් ව්‍යාපෘතියකටද? අද අපි මේ ගැන ඇත්තම තොරතුරු ටිකක් හොයාගත්තා. සාෂා ප්‍රසාද් කියන්නේ අන්තර්ජාතික මට්ටමේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඇය මේ වෙද්දිත් ශ්‍රී ලංකාවේ දේශීය නිර්මාණකරුවන් වන දිනේල් වල්පොල වැනි අයත් එක්ක වීඩියෝ රූගත කිරීම්වල නිරත වෙනවා. මියා මේ වෙනකොට ලංකාවේ තරුණයන් රැසක් තමාගේ අලුත් ව්‍යාපෘතිය සඳහා ඉන්ටර්වියු කරලා ඉවරයි. ඊ අතරින් කිහිප දෙනෙක් සඳහා අවස්ථාව ලැබී ඇති බව සඳහන් වෙනවා. ඇය ඇගේ ෆේස්බුක් පිටුව හරහා නිතරම වගේ රසිකයන්ට අලුත් දේවල් ගැන ඉඟි ලබා දෙනවා. ඇය ලංකාවේ සංචාරය කරන්නේ හරිම උද්‍යෝගයකින් කියලා ඇය පවසනවා. මේ ආරංචියත් එක්ක ලංකාවේ ෆෑන්ස්ලා නම් ඇයව පිළිගත්තේ බොහොම ආදරේ. ඇය අලුත් කොලෑබ් එකක් ගැන කතා කරන නිසා රසිකයෝ දිනපතාම අහනවා ඊළඟට කවුද කියලා. ඇය විශේෂයෙන්ම දේශීය කලාකරුවන් සමග එකතු වී වැඩ කිරීම බොහෝ දෙනෙක්ගේ ඇගීමට ලක් වෙලා තියෙනවා. සමහරක් ප්‍රේක්ෂකයන් කියන්නේ මේක ලංකාවේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් වී කියලයි. ඇය ඉතාම පැහැදිලිව පවසනවා ඇය මෙහි පැමිණියේ ඇයගේ වැඩකටයුතු සහ රසිකයන් සමඟ සම්බන්ධවීමට පමණක් බව. සමාජ මාධ්‍යයේ පැතිරෙන අනවශ්‍ය කටකතා මගහරිමින් ඇය පවසන්නේ තමන්ගේ අවධානය මුළුමනින්ම තිබෙන්නේ නිර්මාණාත්මක වැඩකටයුතු සහ ශ්‍රී ලංකාවේ රසිකයන්ගේ ආදරය දිනා ගැනීම මත බවයි. ඉතිං සාෂා ප්‍රසාද් ලංකාවේ කරන මේ අලුත් නිර්මාණ ගැන ඔයාලට තියෙන අදහස මොකක්ද? ඇයගේ ඉදිරි වැඩකටයුතු ගැන දැනගන්න කැමතිද? එහෙනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අලුත්ම පුවත් දැනගන්න අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.